අද මොකද තැපැල්ලයි මේ කවර නැති ලියුම් බෙදන්නේ? අපිට හම්බෙන කොන්ත්‍රාත් ඕවා තමයි බං. අන්නර සිරිපාලයට දීපන් ඔක බත් කඩේ කෙල්ල දෙන්න කිව්වා. අපේ සිරිපාලයට? බය නැතුව එව්ව හැටි? කවුද ලොකු එකේ දුන්නේ? මන් දන්න ඔය ලොකු එකෙක් පොඩි එකෙක් නෑ බං. මට උන් සේරම එක සයිස්. අර දාංගලේ තියෙන එකී. ආන්න ඒක. හපෝ යුන් 4 දෙනාටම දාංගලේ තමයි. ඒත් කවදාවත් නැතුව අපේ කාට මොකටද ලියුම් එවන්නේ? ඉතින් මගෙන් අහන්නේ. ඕක අතේ තියාගෙන පේන බල බල ඉන්නද දිගහැරලා බලපන් මොනවද තියෙන්නේ කියලා. අනික මටත් යන්න බරක් වෙනවා. ඉතින් තැපැල්ලේ යන්නකෝ. මොනක් ඇත පුරුද්දා දනුන්ගේ ලියුම් කියවන එක. අනේ මට නම් ඕමනක් නෑ මේවා කියවන්න. යකෝ මාව පන්න ගන්න තියෙන හදිස්සියක් උඹට. අන්දාරයව දැක්කෙත් නෑ කාලෙකින්. සුද්දී මගේ නන් නැති උනේ ටොපි 6 විතරයි. බේ රුපියල් 100ක් ඉතින් ඔහෙ ගා කමක් නෑ කියමුකෝ. අර බත් කඩේ මහජෝඩුවගේ රුපියල් 200ක් ගියයි කියලා ආරංචිය. දන්නවද ඒක? උඹට ආරංචිද? අනේ උඹලත් ඉතින් ඔහොමත් රැවටෙනවනේ බං. එහෙම කියන්නේ එපා තැපැල්ලයි. තැපැල්ලයි ඒ වෙලාවේ හිටියේ නැති හින්දා බේරුණයි කියලා හිතාගන්න. හිටියනම් ඔය ලියුම් ටික හරි උගේ අතේ තියෙනවා ඉඳා මේක තියාගන්න පුතේ කියලා. ඒ තරම් පොරිසාදේ ඌ. එහෙම නැත්තම් ඔය කෝට් එකවත් ගලවලා දෙනවා. ඌ කියපෝ කරපු ඇහුවනම්. අනේ වන්ද සුද්දී මාත් එහෙනම් යනවා යන්න. නිකමටත් ඉතින් බලා පිටින්ද ගන්නවත් කිව්වේ. හින්දා. ඕන් අපි ගියා. එතකොට ඉතුරු ලියුම් ටික බෙදාන්නේ මමද? අපි ගියා යන්න. එනගත්ත දාදා හොම්බ. කෝ පිටුබම්බු ගෙනවද? ඔබ මෙච්චර හැපැල වෙලා හිටියේ? සයිමන් කාර්යය මොකක්? මේ සයිමන් අපුවාම අයියා හිටියේ නෑ. ටවුමට ගිහින්ලු. මෙන්න ඔබට බත් කඩේ රුවන්තිගෙන් ලියුමක් තියෙනවා. රුවන්තිගෙන් ලියුම? ඔව්. මේ අපේ බත් කඩේ රුවන්තිගෙන්? එහෙනම් මොනවා ලියලාද ආමනේ? ඉතින් ඔක මටත් ඇහෙන්න කියවන්නකෝ. ඔන්න එහෙනම් අහගනින්කෝ. ආදර සිරිපාල අයියේ අද දවල් හරියටම 2ට බත් කඩේට එන්න. වැදගත් රහසක් කියන්න තියෙනවා. මීට රුවන්ති නංගි. මොනවා? වැදගත් රහසක්? ඒ මොකද්ද අපේ? මට නම් මේක විශ්වාස කරන්න බෑ හැමිනේ. කවදාවත් නැතුව මාත් එක්ක කියන්න තියෙන වැදගත් රහස මොකද්ද? මන් දන්නේ නැහැ. තැපැල් රාල හැම තියෙන වෙලා තිබුණේ. කෝකටත් ඉතින් 2ට විතර ගිහින් බලපන්කෝ. මොකටද එන්න කිව්වේ කියලා. මොකද ඒකින් බෝ අල්ලන් කනවේ. ඒක නෙන්නම්. අනික කෑවත් මොකෝ? කෙල්ලෙක්නේ. ඈ උඹටත්. කෝකටත් ගිහින් බලන්න ඕනේ. ඕන ගිනි කූරක් වෙන්න. ඔයා දන්නවද? හෙටනේ දෙවෙනිගේ උපන්දිනේ. ඔය මන් නොදන්නේ. දන්නව? හොඳ එහෙනම් කියමු බලන්න කාගේද කියලා. කාගේද කියලා නේද? ඔහෙම නෙකුවේ දෙවෙනිගේ කියලා. මේකද දෙවෙනිව 4 දෙනෙක් ඉන්නවා. ඔයට හොල්මන්ද මන් දන්නේ. වැඩ නැත්තම් ගිහලා තේකක් හදන් බලමු. මේවත් කන වෙලාවයි මට තේ බොන්න හදන්නේ. ඔහෙටනේ හොල්මන්. මං ඇහුවේ දෙවෙනිගේ නම මොකද්ද කියලා. අනේ දෙයියනේ ඔය බත් ඇඳ නේද පරිප්පුවේ කිව්වේ. අනේ අම්මපා මේ මිනිස්සයා. හරි අයිසි. කියාගෙන අපිව කියනවාකෝ. දෙවෙනිගේ නමනේ අහන්නේ. සමන්ති ඉන්ද්‍රලතා. මගේ උගේ නම මන් දන්නේ නැහැ. ඔය කිව්වේ සමන්ති ඉන්ද්‍රලතා කියන්නේ චුට්ටියනේ. දෙවෙනියගේ නම රුවන්ති. රුවන්ති චන්ද්‍රලතා. තාම දන්නේ ළමයිගේ නම්. ඒකට මොකද මේ ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක තියෙන ඕනෑම බාර් එකක් ක්ලබ් එකක් හොරපොලක් අහපල්ලකෝ. හරි අයිසි කාටද මතක තියාගන්න පුළුවන්. ඔක්කොම එක වාගේ නම් සමුසිම දාපුවන්නේ. සමන්ති රුවන්ති ජයන්ති ප්‍රසන්ති. ඒ ගමන ප්‍රසාන්තිලු. අපිට කොහින්ද මිනිස්සු ප්‍රසාන්ති කියන්නේ? අනුන්ගේ ළමයිනුත් අයිති කරගන්න හදනවද? ප්‍රසාන්ති කියන්නේ ඔයගේ මල්ලිගේ දුවටනේ. අපේ එකේ ඩිලන්ති තුන්වෙනියා. අර මැහුම් පන්තිරත් යන්නේ. මතකද? ඔය දීසියට අතබන්න තෝ හැඳි පාවිච්චි කරනවාකෝ. අනිත් එක දත් ආරන කාලා ඉවර වෙලා. කාලා ඉවරනකන් ඉන්නේ කොහමද යෝධියේ? කුරක බලුවක් කියලා දතක් අස්සේ. මේ ඔය කනවා දැක්කම කණ්ඩේන අනිත් මිනිසුන්ට අතේපා වෙනවා කෑම. අයිසි මේක ආමි කැම්ප් එකද කන මිනිහට පොඩ්ඩක් නිදහසේ කන්න දෙනවාකෝ. අරකින් මේක බෙදන්න එපා. මේකෙන් අරක බෙදන්න එපා. අරකින් මේක හරන්න එපා. මේකෙන් අරක හරන්න එපා. මම් බිගුරෙද්ද. දැන් දෙවෙනි එකට මොනවද කියන්න පටන් ගත්තේ? පටන් ගන්න එකකින්. ඒක ඉවර කරන්න එකට ක්‍රිම සම්බන්ධයෙන් සම්පූර්ණ වෙනස් එකකින්. මම ඉන්න හොඳයි.
දෙවෙනිගේ උපන්දිනේට මේ ගමනේ හිඟන්නන්ට දානයක් දෙන්නේ නැතිලු. මේ ගමනකුයි මීට කල්ලුත් දුන්නද? අනේ අම්මපා ඔය මොන ලෝකෙක ඉන්නවද මන් දන්නේ නැහැ. දැන් අවුරුදු ගානක ඉඳලා ඒ කෙල්ලගේ උපන්දිනේට ඒක ඉතුරු කරගත්තු සල්ලි වලින් හිඟානෝ 10 දෙනෙක් ගෙදෙට්ටම ගෙනහලා කන්න දෙනවා. දැන් ආනවා මීට කල්ලුත් දුන්නාද කියලා. හරි අයිසේ තමසෙත් එක්ක මිනිත්තුවක් බෑනේ සමාදානින් කතා කරන්න. එන්නේ මොකක් කල්ලගෙනනේ. ඉඳලා හිටලත් මිනිහට අමතක වෙන්නේ නැද්ද? ඉඳලා හිටලා ඔහෙට මෙලෝ මල දානියක් මතක නැහැ එකක් ඇරෙන්න. ඒක නම් හැමදාම මොන උඩර වැටියක් දාලා හරි කොහොම හරි බලට වක් කරගන්නවා. ඔය මං කිව්වේ ආයෙත් පීලිපැන්. මේ පාර ජයන්ති කෙල්ල මොකද කියන්නේ? හිඟන්නන්ට කන්නනෝදී බොණ්ඩ විතරක් දෙනවා කියනවාද? ඒක නම් හොඳයි. මාත් ඒක අනුමත කරනවා. ඒ පාර ජයන්තිලු. ජයන්ති කියන්නේ ලොක්කිට. අපි කතා කර කර හිටියේ දෙවෙනිය ගැන. රුවන්ති කෙල්ල ගැනනේ. කෙල්ල කියනවා මේ පාර හිඟන්නන්ගේ දාන්නට එකතු කරගත්තු සල්ලි වලින් කවුරු හරි පුලන්නෙකුට දෙනවලු. මාත් කැමතියි ඒකට. ඔය ඒ පාර බලමුකෝ දෙයියනේ මේ අත හොදාගෙන පීඩා ගන්නවකෝ. අලුත්ම නැප්කින් එක. ඒ ගමන මං ඒකත් හොදපල්ලකෝ මෙතන තියෙන වැඩ මදිවට. නිකන් කෑ ගහන්න එපා යෝධියේ. හොදලා පිහිදුවත් එකයි පීදලා හේදුවත් එකයි දෙකම කරන්නේ එකම දේනේ. මේ අප්ලීන්. මොනින්න. කොච්චර වෙලාව හරි. ගුණපාලයි කාලි ඉවරයි. ඔව් මල්ලේ. ලොරිය දැක්කම මං හිතුවා ගුණපාලයි තමයි කියලා. සිරිපාල මම බැලුවා පුරුදු කටහඬක් කාගෙන්ද කියලා. සුදුනෝනේ. ඔන්න මං ආව වෙලාවට. හරියටම 2යි. මොකද හරියට 2යි කිව්වේ සිරිපාල? නැකතක්වත්ද? මං කියන ගාන කීයද? දෙන්නරම්නි ගුණපාලයි 36යි. ස්පෙෂල් මුකුත් ගත්තේ නෑනේ? නෑ. එනන්නම් ගිලෙන්න. දසකොළුව. යම. එන්නමල්ලේ. හොඳයි ගුණපාලයි. ඉතින් සුදුනෝනේ මොකක්ද අපේ වැදගත් රහස? සයිමන් රාලහාමි මේ ගමන සුදුනෝනගේ ගවුමක්වත් අනන් ගිහින්ද? සයිමන් රාලහාමි කවුද? වැරදුනා. විල්සන් රාලහාමි සුදුනෝනලගේ තාත්තා. හා ඒක නෙමෙයි. මොකද්ද සිරිපාල වැදගත් රහසක් කිව්වේ? කො කඩේ කවුරුත් නැහැ. තාත්තා නම් වැඩට ගිහින්. අම්මා දැන් ඩිංගකට ඉස්සෙල්ලා ඇතුළට ගියා පොඩ්ඩක් කැලවෙන්න කියලා. ලොකෝ අයියා මේ ටවුමට ගියා ඒ සංගීත බෑන්ඩ් එකේ පුහුණු වීම වලට කියලා. අක්කා නාන්න ගිහිල්ලා. ලොකු නංගි ටියුටර් ගිහිල්ලා. චූටියා නාලා කාලා බීලා දොයි. ඇයි එහෙව්වේ? මං දැනගත්තා. මං දැනගත්තා කඩේ කවුරුවත් නැති ඇති කියලා. ඒකනේ හරියටම දෙකට එන්න කිව්වේ කවුරුත් නැති වෙලා. ඉතින් සුදුනෝනේ මොකද්ද කියන්න තියෙනව කිව්ව රහස? රහසක්? ආයෙත් අහනවා. මොන රහසක්ද? මොකද්ද? කාගේද? ඇයි වදේ සුදුනෝන මට ලියුම් කෑල්ලක් එවලා තිබුණේ? හරියටම දෙකට එන්න කියලා. මොනවා මං? සිරිපාට ලියුමක් කිව්වා? කවද්ද? අද දවල් මේ තියෙන්නේ. සුදුනෝන තැපැල් රාලාමියා තෙව්වේ. කෝ බලන්න. හා මේකද? ඉතින් මං දෙකට එන්න කියලා තියෙන්නේ. 3ටනේ. මේ තියෙන්නේ ආයෙ කියවලා බලන්නකෝ. ඕනේ නං. මන්නේ පටලවාගෙන තියෙන්නේ. දෙකට නෙමෙයි මේකේ 3ට එන්න කියලා තියෙන්නේ. ඒ උනාට කමන්නේ නැහැ සුදුනෝනේ. දැන් ආපු එකේ කියන්න බැරිද මොකද්ද ජල්මරිය කියලා? නැත්තම් 3ට එන්න හදනකොට හාමිනියයි ආයෙ පාරක් කොහෙද යන්නේ කියලා. මොනවා? හාමිනිත් දන්නවද මේ ගැන? නැතුව හාමිනිය තමයි ලියුම කියවලා මට පණිවිඩය දුන්නේ. අයියෝ මොකටද සිරිපාලෝක හාමිනිටත් කියවන්න දුන්නේ? මං ඒලෑ වැඩක් කර කර හිටියේ. අනික ඉතින් සුදුනෝනේ මට රහස් ලියුම් එවලා තිබුණා කවදාවත්. ඒකින්ද මම මේක හාමිනියට දුන්නා මටත් ඇහෙන්න එක්ක මේක කියවන්න කියලා. ඒක තමයි. පොඩ්ඩක් සිරිපාලේ ඉන්නු කඩේ බලාගෙන මං ඇතුළට ගිහින් එන්නම්. කවුද නංගි ඇවිත් ඉන්නේ? කාත් එක්කද කතා කරන්නයි උනේ? සුද්දලගේ සිරිපාලත් එක්ක. සිරිපාලය? ඒ මොනවටද? මේක කියවන්නකෝ.
ලියුමක්ද? කාගෙන්ද මොකද්ද? සිරිපාල නාගිට ලියුමකුත් දුන්නද? අයියෝ අක්කට පිස්සුද? ඔක කියවන්නකෝ. ඔක මල් ලියපු එකක්. සිරිපාල අයියේ එදා ඇඹරලා ටික නම් හරිම රහයි. අපි මාළුවකුත් හැදුවා. පුළුවන් නම් අදත් ටිකක් ගේන්න. රුවන්ති නංගි. නංගි මේකටත් සිරිපාල අයියා කියනවාද? ලැජ්ජ නැද්ද ළමයෝ? අර සුද්ධි ළඟ වැඩ කරන කොල්ලට ලියුම් ලියන්න. අනික ඌට කියලා එවමෙව ගෙන්නත් ගන්නවා. ඔයාට ඇඹරෙල්ල ඕන නම් ගිහිල්ලා කඩෙන් ගන්න තිබුණානේ. සිරිපාලයට මොකටද බාල්දු වෙන්න ගියේ? අයියෝ අක්කට තොල්මන්ද? ලංකාවෙම ඉන්න එක සිරිපාලද? මං ඔය ලියුම ලිව්වේ වාඩියේ සිරිපාලට. අර සමූපේ මුර කරන සිරිපාල අයියට. හැබැයි ලියුම ගිහිල්ලා තියෙන්නේ වැරදි කෙනාට. සුද්ධිලාගේ සිරිපාල කොළුවට. හානේ කෝ දැන් ඒක? ඒකත් ඇඹරෙල්ල ගෙනල්ලාද? පව් දෙයියනේ. කෑ ගන්න එපා අක්කේ. ඌට ඇහි. ප්‍රශ්නේ එක නෙමෙයි අක්කේ. ඌට අකුරු කියවන්න බෑ. මල පොතේ අකුරක් දන්නේ. මොනවා? එහෙනම් ওই කඩේ වෙළඳාම් කරලා යසට ගණන් හිලව බේරන්නේ? ඒ කොහොමද? මටත් පුදුම ඒක තමයි අක්කේ. අකුරු කියවන්න බෑ. හැබැයි ගණන් හදන්න පුළුවන්. නාංගි කොහොමද ඒක දන්නේ? උදේ තෙපල් මාමා ආපු වෙලාවේ මං කෝ වාඩියේ සිරිපාලයට මේක ගිහින් දෙන්න කියලා. උන්දර සුද්ධිව දැකලා කුලප්පුව හැදිලා ගිහිල්ලා දලා තින්නේ සුද්ධිගේ සිරිපාලට. එතකොට ප්‍රශ්නයක් තියෙනවා කිව්වේ? ප්‍රශ්නේ තමයි සුද්ධි කරලා තියෙන එක. මහා ජරා වැඩක් අකේ කරලා තියෙන්නේ. දන්නවනේ මහා ඉරිසියාකාර ගෑන්නේ. ඔයාට මතකද දවසක් වාඩියේ සිරිපාල අයියා කිව්වා මෙහෙට ඇම්බරෙල්ලා ආරං ආපු දවසේ අපේ අම්මත් එක්ක මේ ඒගොල්ලන්ගේ සමුපි පිටිපස්සේ තියෙන ලොකු ඇම්බරෙල්ලා ගහක් ඒකේ ගෙඩි පිටලා තියෙනවා ඕනනම් අපිට ගෝණියක් උනත් දෙන්නම් කියලා. ඉතින් මේ ප්‍රශ්න දන්නේ නෑනේ ඒ ගෑණි. ඒ ගෑණි හිතලා ඇති මං ඒ ගෑණිගේ කොල්ලගෙන් විකුණන්න තියෙන ඇම්බරෙල්ලා ටික නිකන් ඉල්ලලා වෙලා ඇති කියලා. සමහර විට හිතන්නේ ඇති මං ඌත් එක්ක යාළුයි කියලා. දන්නවනේ ගෑණිගේ හැටි. අපෝ එහෙනම් දැන් ගම පුරාම රපෝර්තු කරලා ඇති. ඕ සිරිපාලට අකුරු කියවන්න බැරි බව දන්න හින්දා මේකේ ඌට කියලා තියෙනවා මං ලියුමේ කියලා තියෙන්නේ හරියටම දෙකට මෙහාට එන්න කියලා තියෙනවා වැදගත් රහසක් කියන්න කියලා. ඌට අකුරු බැරිව මං දැනගත්තේ කොහොමද දන්නවද? මං කිව්වා දෙකට නෙමෙයි තුනටනේ එන්න කියලා තියෙන්නේ කියලා. ඌ ලියුම කියවලා කියනවා ඔහුනේ ඉන්න තුනටනේ කියලා. පව් අක්කේ. දැන් මගෙන් අහනවා මොකද්ද වැදගත් රහස කියලා. පෙනේද? මේ ගෑනිට යස පාඩමක් උගන්වන්න ඕන නංගි. මං නම් දැනටමත් හිතාගෙනයි ඉන්නේ. ඒකිට ඕන උනේ කොහොම හරි කොල්ලට ලණුවක් දීලා මෙහාට ගෙන්නලා අපිට අම්මට කියලා බැනුම් අස්සන්න. නැතුව ඒක තමයි ඒක කරලා තියෙන්නේ. ඉරිසියාකාර හැතිරි. හොඳයි එහෙනම්. මමත් උන්දට හොඳ උත්තරයක් දෙන්නම්කෝ. හා විමල දාස අයියේ වැඩ ඇරිලා යන ගමන් වගේ. පොසුදී මේ සුමානේ 6යි 2නේ. සුද්ධි. මෙන්න මේ පිටි පැකට්ටක් විකුණලා මට පස්සේ කීයක් හරි දියන්කෝ. මේ මට සබන් කෑල්ලකුත් ඕනේ. දන්නවද වැඩක්? මොකක්ද? අද උදේත් මලානේ ලෙඩෙක්. හරියටම මගේ වාට්ටුවේ. අයියෝ හැමදාමත් විමල දාස අයිගේ වාට්ටුවෙන් ලෙඩ මැරෙන්නේ. ඒක නෙමෙයි. කොහෙන්ද අපේ මේ ටී-ෂර්ට් එක? මාර ටී-ෂර්ට් එකක් නේ. කවුද ඔය ඉන්නේ කොණ්ඩේව වාගෙන? කෙල්ලෙක්ද කොල්ලෙක්ද? අනේ සුද්ධි. ඒකත් හරියට මේ මාලන් බ්‍රෑන්ඩ් එකේ පින්තූරයක් පෙන්නලා කවුද මේ කියලා අහනවා වගේ වැඩන්නේ. අයියෝ මම මොකද බ්‍රැන්ඩි නොදන්නේ? බ්‍රැන්ඩි කියන්නේ මත් වෙන බීම් වර්ගයක් නේ. ඕවා නොබිව්වට මාත්තුව ගැන දන්නවා විමල දාස අයියේ. නෑ කෙල්ලේ මාලන් බ්‍රෑන්ඩ් කියන්නේ ඇමරිකාවේ මේ හොලිවුඩ් කියලා ටවුමක් තියෙනවනේ. අන්න ඒකේ ඉන්න අති සුප්‍රසිද්ධ නළුවෙක්නේ. මාලන් බ්‍රැන්ඩි. කේට් ඩග්ලස්. එතකොට ටෝනි කට්ලිස්. බර්ටි ලංකට්. එතකොට සොෆියා හොරේන්. එතකොට මැරිලින් මොනරෝ. ඔය ඔක්කොම මේ ඇමරිකාවේ ඉන්න අති සුප්‍රසිද්ධ නළු නිලියෝනේ. කවුද අපේ ඌව දන්නේ? අන්න ඒ වගේ එක්කෙනෙක් තමයි මේ
අති උත්තම බෲස් ලී කියන මහා නළුවා. බුරුස්ලි බෲස් නෙමෙයි බෲස් ලී. මුළු ලෝකෙම ඉන්න නම්බර් 1 කරාටේ චැම්පියන් තමයි මම මේ පපුව ගහගෙන ඉන්නේ. ඒකට මොකද උඹ අහනවා මේ කොල්ලෙද්ද කෙල්ලෙද්ද කියලා. ඉතින් ඒ වුණාට කවුද විමල දාසයි කරාටිකාරයෝ ගැන දන්නේ? මං අහන්නේ ඒක නෙමෙයි. ඔය තරම් වටිනා මිනිස්සෙක්ගේ ටී-ෂර්ට් එකක් විමල දාසයිට කොහොමද හම්බ වුනේ? අද මම බාර ඉන්න ලෙඩෙක් බලන්න කොළඹේ මහතුරු දෙන්නෙක් ආවා. ඒ එක මහත්තයෙක් මේ ටී-ෂර්ට් එක ඇඳගෙන හිටියා. ඉතින් මම මේ බෲස් ලී උත්තමයාව අදහනවා කියලා කිව්වහම ඒ මහත්තයා මේ ටී-ෂර්ට් එක මට ගන්නලා දුන්නා. දීලා කිව්වා විමල දාසුන්නේ මේ ටී-ෂර්ට් එක ගෙනන් තෑග්ගක් හැටියට තියාගන්න. හැබැයි මගේ ලෙඩාව හොඳට බලා ගන්න කියලා. උඹ දන්නවනේ මම ලෙඩ බලා ගන්න හැටි. එහෙනම් ඉතින් ඕක හුඟක් වටින එකක් වෙන්න ඇති. නැතුව මන්නම් මේ වගේ එකක් වෙන කොහෙවත් දැකලා නැහැ සුද්ධිය. අද ඉතින් අර පළවෙනි දවසේ ඉඳන් මම මේක ජොලියටත් එක්ක ඇඳට ආයේ ජීවිතේටත් මේක නම් මම පාවිච්චි කරන්නේ නැහැ. මම දැන් වාඩියට ගිය හැටියෙම මේක හොඳට හොදලා ඉස්තිරික්ක කරලා මගේ පෙට්ටිය දාලා අරන් තියනවා. මේ සිරිපාල කොළුවා ඌ එහෙම දැක්කනම් මේක මැරෙයි. ඌද? ඔව්. ඌ ඇරිය පොඩි ගමන. මං ඉතින් විමල දාසයියට නොකියන දෙයක් නෑනේ. සිරිපාලයා බත් කඩේ රොසලින් අක්කගේ දෙවෙනි කෙල්ල එක්ක සම්බන්ධකමක් ඇති කරගෙනනේ. ඔව්. නෑ. කොහොමද දන්නේ? ඊකේ කිසිම බයක් හැකක් නැතුව අද උදේ සිරිපාලයාට ලියුම් කෑල්ලක් කියලා තිබුණානේ තැපැල් අයියාට. එදා දුන්න ඇඹරැල්ල ටික නන් රහයි තවත් ටිකක් එවන්නකො කියලා. ඒ කියන්නේ මං කඩේ විකුණන්න දාලා තිබුණ මගේම ඇඹරැල්ල ටික මුන් කලිනුත් හොරෙන් එහාට ඇදලා තියනවා කියන එකනේ. ඒ කියන්නේ? ඒ කියන්නේ ඉතින් ඒකිට එක්ක සම්බන්ධකමක් තියෙනවා කියන එකනේ. මේකනේ වල දාසයියේ මං පහුගිය දවස්වල කඩේ විකුණන්න දාලා තිබුණනේ ඇඹරැල්ල වගේක්. බලාගෙන ඉඳද්දී දවසින් දෙකෙන් ඇඹරැල්ල ගෙඩි ටික ඉවරුණා කාටවත් විකුණන්නෙත් නැතුව. දැන්නේ දන්නේ ඇඹරැල්ල ගෙඩි ටික මොකද උනේ කියලා. ඇඹරැල්ල විතරක් නම් කමක් නෑ විමල දාසයි. මං කල්පනා කරුවේ අරකි කඩේ තියෙන වෙන මොනව ඇදගත්තත් දන්නේ නෑනේ අපේ ගොන් වහන්සේව රවට්ටගෙන. හැබැයි ඉතින් එහෙම සම්බන්ධකමක් තියෙනවා නම් ඇඹරැල්ල නෙමෙයි මේ වහල තියෙන පොල් අතරික උනත් මූලව බා ගන්න බැරි කමන්නේ. දුක එල්ලුනේ දැන් ඉන්නේ. ඔබ ටිකක් කල්පනා හිටපන් සුද්ධියේ. හෙව්ව කොහෙද මාත් එක්ක. අද තමයි අපේ ගොන්නාම්බ මගෙන් පාඩමක් ඉගෙන ගන්නෙ. මූ අකුරු දන්නේ නැති හින්දා මම මූට කිව්වා කෙල්ල එන්න කියලා තියෙනවා දවල් 2ට හරියටම වැදගත් රහසක් ගැන කතා කරගන්න කියලා. මුගේ සම්බන්ධකමක් නැත්තම් මං කිව්ව පළියට වැදගත් රහසක් ගැන කතා කරගන්න කියලා මූ බත් කඩේ ඇතුළට රින්ගන්නේ නෑනේ. ඒ වගේම දැන් ටිකකට ඉස්සරලා හරියටම දවල් 2ට මූ පැන්නේ නැත එහාට. ඒ කියන්නේ ඒකේ සැකයක් නෑ කියන එකනේ. මේ වෙලාවට බත් කඩේ සේරම වගේ දවල් කෑමට ගෙදර ඇවිත් ඉන්න වෙලාවනේ. වැදගත් රහසක් ගැන කතා කරන්න ගියාම තමයි බත් කඩේ මහ ගෑණී කීර්ති කොල්ලයි දෙන්නම එකතු වෙලා මුගේ කන පළලා ගෙදර එවන්නේ. දැන් ඉතින් අදින් පස්සේ ආන්තම් මගේ කඩේ බඩු ටික බේර ගන්න පුළුවන් මෙල දාසයි. තකලයි මොකද මේ හැන්දෑවරුවේ මේ පැත්තේ? මේ සුදි. අද උදේ මම ලියුම් කෑල්ලක් දීගෙන ගියා නේද අර රොසලින්ගේ කෙල්ල දුන්නා කියලා. සිරිපාලයට දෙන්න කිව්වේ මං. ඉතින් ආ අප්සෙට් එකනේ බං. ඒක මේ උඹේ සිරිපාලයට නෙමෙයි. අර වාඩියේ ඉන්න සිරිපාලයට. අර සමූපේ මුර කරන එක. මොනවා? එහෙනම් ඒ තුඬු කෑල්ල අපේ කාට නෙමෙයිද? ඈනේ බං. කොහෙද? ඉනියගේ තියෙන 100ක් නැතුව යනවනේ උඹෝ දැක්කම. මම මේ දැන් අර වාඩියේ සිරිපාලයාව දැක්කම මම දැනගත්තේ මේ ලයින් පටලවගෙන කියලා. මම ඌට කිව්වා ඔන්න මේෙන් ඇවිල්ලා ලියුම් කෑල්ල ඉල්ල ගන්න කියලා. එහෙමනම් ඉතින් අපි හැරුණා ඔන්න. අදුඹේ තනි රකින්න විමල දාසයත් ඉන්නේ ඔය අපි ගියා එන. දෙතකින් විතරක් වලත්ත කට. ඕකගේ හැටිනේ බං ඔය. මම දැන් මේ කල්පනා කළේ ඒක නෙමෙයි දැන් මේ පොට වරද්දාගෙන කරපු වැඩෙන් මෙලහකටත් බත් කඩේ උන් ටික අර කොල්ලගේ කන පල්ල ඇති කෑලි කෑලි වලට. හැබැයි දැනගේ මේ පාර වගේ උපන්දිනේට සිංගන්නන්ට දානයක් දෙන්නේ නැහැ කියන්නේ. ඔව් අයියේ මං දානට දෙන්න තියන් හිටපු සල්ලි ටික තුප්පත් පවුලකට දෙන්න කියලා හිතන් හිටියේ. නමුත් දැන් මට ඊට වඩා හොඳ අදහසක් ආවා මේ වැඩෙන් පස්සේ. ඒ මොකද්ද? ඒ සල්ලි ටික අර සිරිපාල කුළුවට දෙන්නද? ඔව්. හැබැයි නංගි අම්මා මුකුත් කියයිද දන්නේ? අම්මා මොනවා කියන්නද?
නංගි එකතු කරගත්තු නංගිගම සල්ලිනේ. අනික ඉතින් මගේ උපන්දිනේට මං කැමති බිනක් කරගත්තාම මොකද වෙන්නේ? ඔව් ඒක හරි. නැති බැරි කාට දුන්නත් කරගන්න පින එකයිනේ. හැබැයි නංගි අම්මටත් කියලා ඉන්න. අම්මෝ නංගි කීයකට දෙන්නද බලාපොරොත්තු වෙන්නේ? ගිය පාර දානට ගියේ 160යිනේ. මේ පාර ඕනනම් 200ක් යයි. ඉතින් නංගි රුපියල් 200ම දෙන්නද හදන්නේ? සුද්ධි හොඳ පද ටිකක් හදයි. තැපැල් මාමාට ගම පුරා මාරි. ඉතින් මන් දුන්න විදියට දෙනවනේ. එතකොට ඒකේ මොනවද කියන්නේ? අන්න හොඳයි අයියේ. එහෙමනම් ඉතින් කමක් නැහැ. නැත්තම් වදින්න ගිය දේවල් හිසේ කඩා වැටෙනවා වගේ සිරිපාල පොළොව උනත් හිතයි නංගි මේ සල්ලි දුන්නේ උගන හිතක් පහල වෙලා තියෙනවා කියලා. ඔව් ඔව්. ඒවා කියන්න බෑනේ. දැන් කාලේ මිනිසුන්ට උදව් කරන්න ගිහිල්ලා සිද්ධ වෙන අනන්තවත් දේවල් අපි අහලා තියෙනවානේ. අනික නංගියේ දැන් කාලාන්තරයක් තිස්සේ මහා මෙරක් වගේ පෙරම් පුර හිටියේ අර රුපියල් 250 අත්වරලෝසු ගන්න කියලා. ඉතින් ඒක ගන්න මමත් කීයක් හරි දෙන්නම් කියලා කිව්වනේ. ඉතින් ඒ හින්දා මට දැන් කියන්න පුළුවන්. අන්න හරි අයියේ. ඔර්ලෝසුව මට මතක් වුණේ. මට මරු ප්ලෑන් එකක් ආවා. අයියා සිරිපාලගෙන් අහන්න ඔර්ලෝසුව ගන්න තව කීයක් ඕනේද කියලා. ඉතුරු ගාන මං අයියට දෙන්න සිරිපාලට දෙන්න කියලා. එතකොට හරිනේ. එතකොට මට පිනකොත් සිද්ධ වෙනවා. සිරිපාලට ඔර්ලෝසුවකුත් ලැබෙනවා. සුද්ධි පාඩමකුත් ඉගෙන ගන්නවා.